समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस्य सुनन्तु सक्कमोक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංකින්චි රූපං යංකින්චි වේදනා යංකින්චි සංඥා යංකින්චි සංඛාරා යංකින්චි විඤ්ඤාණං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා අනීතං වා යං දූරේ සන්තිකේ වා සබ්බ විඤ්ඤාණං තේ තං මම නොසෝ හමස්මි නමේ සෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං එවං පස්සං භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ රූපස්මින් නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඤ්ඤාණස්මින්පි නිබ්බින්දිති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡන්ති විමුක්තස්මින් විමුක්තමිනි ඥානං හෝති කීනා ජාති ඌසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම අද නිනවම් පෝය උදෑසනම ඒ සීල සමාදන් වෙලා මේ දැන් සුවදනම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කරන ලද්දා වූ සිරි සත්වන්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. ඉතින් වෙනද වගේම මෙත් සිතින් අවවාදයක් කරනවා මේ පෙන්වා දෙන්න හදන කරුණු ඉතාමත් සාවධානව හොඳින් ශ්‍රවණය කරගන්න හිතේ ගතා කරන ගතිය ඇත්තටම නැති කරගෙන ඒ කියන දේ හොඳින් අහන්ඩ අහගන තමන් ධාරණය කරගන එදිනදා ජීවිතයේදී මේ කියන කාරණා තමන් එකතු කරගන්ඩ කියලා මෙත්සිතින් මතක් කරනවා මේ සිරු පින්වතුන්ට. ඉතින් පින්වතුනි මන් දීර්ඝ වශයෙන් මාතෘකාවක් හැටියට තබා ගත්තාද මේ පින්වතුන් අහලා ඇත්තේ පළවෙනි ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේගේ. ඒක මොකක්ද කියන්නේ? ඊට පස්සේ දෙවන ධර්ම දේශනාව මොකක්ද? ඒක දන්නේ නැහැ නේ. අනන්ත ලක්ෂණ සූත්‍රය. එතකොට පළවෙනි ධර්ම දේශනාවෙන් කවුද ඉස්සල්ලාම මේ අවබෝධයටපත් උනේ සෝවාන් ඵලෙට? ඊට පස්සේ ඒ හැම දවස් 5ක්ම ඒ පරණ දේශනාව සම්බන්ධයම බුදුරජාණන් වහන්සේ දේශනා කරා පිළිවෙලින් අර
කොණ්ඩඤ්ඤ වප්ප වද්දය මහානාම අස්සජී. ඒ උන්වහන්සේලා සියලු දෙනාම සෝවාන් ඵලයට පත් වුණා. හරිද? ඊළඟට අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරාම ඒ සියලුම සායින් වහන්සේලා උතුම් වූ අරහත් ඥානයට පත් වුණා. පැහැදිලිනේ? අහලා තියෙනව නේද? එතකොට පින්නතුනි මම මේ පාඨය මාතෘකා පාඨය මේ සඳහන් කරේ ඒ අනන්ත ලක්ෂණ සූත්‍රයේ අන්තිම හරි. ඉතින් මං හිතුවා මේ අද ඒ අනන්ත ලක්ෂණ සූත්‍රයෙන් අරබය කරුණු ටික පැහැදිලි කරලා ඊට පස්සේ කොහොමද අපි ඕක මේ අපේ ජීවිතයේ එක් කරගන්න එදිනෙදා ජීවිතේ එක් කරගෙන ඔය කියන සාන්ත වූ ප්‍රණීත වූ නිවන සාක්ෂාත් කරගන්න පසුබිම සකස් කරගන්නේ කියන එක උත්සාහවත් වෙන්න. ඉතින් ඕගොල්ලන්ගේ පැත්තෙන් මම උත්සාහවත් වෙනවා ඒ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ විදිහටම මේ පින්නතුන්ට කියලා දෙන්න. මගේ තියෙන හැකියාව මත ඉතින් ඔය පින්නතුන් අර කිව්වා වගේ ඕගොල්ලන්ගේ පැත්තෙනුත් තියෙනවා අර සාධන අහගෙන තේරුම් ගන්න උත්සාහ කරනවා. හරිද? ඒකට ප්‍රශ්නයක් අහනකොට වැඩි වෙලා ගන්න නැතුව ඒකට උත්තරයක් දෙන්න ඕන කවුරු හරි. හරිද? එතකොට හරි පහසුයි. නැත්තම් ඉන්දපා බලාගෙන නිකන් මොකක්වත් දන්නේ නැති තේරෙන්නේ නැති භාෂාව දන්නේ තේරෙන්නේ නැති කෙනෙක් වගේ ඉන්න එන්නපා. හොඳයි නේද? හරිනේ? හොඳයි. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අර කිව්වා වගේ කරන්න පස්සක මහණුන් අරබය සිද්ධ කරේ මේ සූත්‍රයට කියනවා මේ පංචවග්ගයේ සූත්‍රය කියලා. පංචවග්ගයේ සූත්‍රය කියලා කියනවා. ඉතින් ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි හොඳට අහගන්න. මහණෙනි මේ රූපය අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ නෑ ඒ අනිත්‍යනේ. ඒ අනිත්‍යනේ. අනාත්ම කියන්නේ මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ රූපය අනාත්මයි. ඉදින් වනාහි මේ රූපය ආත්මනා. ආත්මනම් මේ රූපය ආබාධ පිණිස නොපවතින්නේ. මේ මාගේ රූපය මෙසේ වේවා. මාගේ රූපය මෙසේ නොවේවායි කියා රූපයෙහි කැමති ආකාරයක්ම ලබන්නේය. පැහැදිලිද? තේරෙනවනේ? හරිද දැන්? මගේ වුණා නම් මේකට ලෙඩ වෙන්න විදියක් නැහැ. ඔය ජරා වෙන්න විදියක් නැහැ. මදා හොදනවනේ. උදේ හැම අවශ්‍යයි නේද? එහෙම ඕනේ නෑ. මගේ නෑ. එහෙමයි කියන්නේ. ඊට පස්සේ තව බුදුරජාණන් වහන්සේ කියනවා මේ හොඳට අහගන්න. හරිද? මේක හොඳට අහගන්න. ඒක වැදගත් සූත්‍රයක්. මහණෙනි වේදනාව අනාත්ම. ඊට පස්සේ කියන වේදනාව. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. මොකක්ද ඒක? පංච උපාදානස්කන්ධය නේද? ඒක පංචස්කන්ධය. ඊට පස්සේ ඒක උපාදාන අපිට වෙලා තියෙන උපාදානස්කන්ධ අපිට තියෙන. අපිට පංචස්කන්ධයක් නෑ. අපිට පේන්නේ නැහැ පංචස්කන්ධයක් කියලා තාම. පංච උපාදානස්කන්ධ අපිට තියෙන. පංචස්කන්ධයක් ඇටියට දකින්නේ රහතන් වහන්සේ නේද? එතකොට ඒ විදිහටම කියනවා අර විදිහටම වේදනාව කියලා කියන්නේ ඕගොල්ලන්ට මොකද්ද? දුක්ඛ සැප අදුක්ඛම සුඛ කියලා එකක් තියෙනවා නේද? හැබැයි රූපයක් නැතුව වේදනාවක් උපදීද? ඔය නෑ කියලා කිව්වට හරියට කියන්න ඕන. මට ඔය පාඩම් කරලා කියලා මට වැඩක් නෑ. ඒක පොඩ්ඩක් නම් තේරුම් ගන්න බලමු. දැන් ඕගොල්ලන්ට රූප කියලා දැනෙන්නේ මොනවද? ඇසට පේන දේ විතරයි. ඇසට තේන විතරයි.
නාසය ශරීරය මනස මොනෝහරි ඒකට එනවනම් ඒක හම් වෙන්නෙම රූපයක් අරබයක්. එතකොට රූපය ඇත්ත මොකද්ද? රූපය ඇත්ත මොකද්ද? මේවා නොවෙන්න ඕන තියෙන්නේ. ඒවා ඉස්සෙල්ලා අහගන්න ඕක එන්න ඕන මතකින්. සතර මහා ධාතු නිසාම තමයි රූපයක් හැටියට අපිට මේ ඇහැ කන දිවසන මේ ඇහැ කන දිවනාසය මේ පැත්තේ. හරිද? දැනුත් අපිට ඇහැ කන දිවනාසය කියලා කිව්වහමත් ඒකත් රූප. අපි ඕගොල්ලන්ගේ ඇහැ දැකලා නැහැ. දැකලා තියෙනවද ඇහැ? කන්නාඩියෙන් පේනවා ඇහැ? පේන්නේ අන්නාදේ. අන්න ඒක ඕක තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔව තේරුම් ගන්න ඕනේ අම්මේ. ඇහැ පේන්නේ අපිට කන පේන්නේ. ඇහැ කියලා බැලුවොත් පේන්නේ මොකද්ද? වර්ණ සටහන. ඒක නිස්සල කියලා අපිට අපේ ඇහැ මේ කළු වෙන්නේ මේකයි ඒක ඇහැ නෙමෙයි. ඒ අපි ඇහැ කියලා දාගන්නේ. ඒ ලේබල් එකක් ගන්න අපිට අනිදස්සනයි කියලා කියනවා පින්නතුනි. කන අනිදස්සනයි, නාසය අනිදස්සනයි. ඒවට එක දැන් ඇහැට සුවඳ දැනෙන්නේ නැහනේ. ඇහැට සද්දයක් ඇහෙන්නේ නැහැ නේද? ඒක ඇහැට කරන්න පුළුවන් වර්ණ සටහනක් හැඩතලයක් ගන්න විතරයි. හරිද? ඇහැට ලේබල් ගහන්නත් බෑ. ඇහැ දකින්නේ මේ පේන්නේ මේ දුවද පුතාද ගහද ඒවා ඒක ටිකක් ඇහැට මේ දකින්න බෑ. ඇහැට එහෙම මේ තේරුම් ගන්න හැකියාවක් නැහැ. පේනවා පැහැදිලිද මේ හොඳට අහගන්න. ප්‍රශ්නයක් තියෙනවද කාට හරි එහෙම? ඒක නිකන් මේ හාමුදුරු මේ මොනවද කියන්නේ කියලා මේ මට ඉතින් මේ ඇහෙන්නේ පේන්නේ කියලා වගේ හිතනවද? ඕක තමයි යථාර්ථය. හැබැයි මෙහෙමයි පින්නතුනේ. යථාර්ථය සහ ඒ කියන්නේ පරමාර්ථ සහ සම්මුති සත්‍ය කියලා දෙකක් තියෙනවා. හැබැයි ඒවා පටලව ගන්න එපා. පැහැදිලිද? එතකොට මේ දැන් අපි ඔක්කොටම ඇහැ කියලා අපිට කිව්වොතින් සම්මුතියේ අපි මේක තමයි ඇහැ කියලා කියන්නේ. ඒක නෑ කියන එකක් නෙමෙයි මේ කියන්න හදන්නේ. පැහැදිලිද? මේ මොකද ඕක කියන්න ඒව බුදුහාමුදුරුවෝ කෙනෙක් නෑ ඒව කියන්නේ. දැන් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේ ඇහැට පුළුවන් කන්න වර්ණාස්නාක් විතර. ඇහැට බෑ ලේබල් ගහන්න. ඇහැට දකින්නේ දූල පුතාලා කියලා කියනකොට අපි ඒක තේරුම් ගන්න ඕන මොකද්ද මේ කියන්නේ. ඒක ඇවිල්ලා පරමාර්ථ ධර්මයක්. ඒක නුවණටයි එන්න ඕන. ඒකට මේ අපිට ඇහැ කන දිව නාසයෙන් ඒව පරස කරන්න බෑ පරමාර්ථ ධර්ම. පැහැදිලිද? පැහැදිලිද දැන්? හොඳට අහගන්න හොඳේ. අන්න ඒ වගේ. එතකොට ඔය දෙක පැහැදිලි මේ පටලව ගත්තොත් තමයි අපිට ප්‍රශ්න වෙන්නේ. හරිද? දැන් මේ උත්සාහ කරන්නේ යම් කිසි මට්ටම අපි ඔක්කොම සමානයි. අපි එක සමාන මෝඩකමින්ද අවිද්‍යාවෙන්ද තමයි අපිට ඔය තාම ඇහැක් තියෙන්නේ, කනක් තියෙන්නේ, දුව පුතාලා ඉන්නේ, ස්වාමීන් වහන්සේලා ඉන්නේ, ගෙවල් දොරවල්, යාන වාහන ඔක්කොම දේවල් කාරණා අපිට තියෙනවනේ. නැති නෑ කියන්න බෑනේ. නිකන් හිතලා නෑ කිව්වයි කියලා හරියන්නේ නෑනේ. මේ කවුරු හරි කියනවා බුදුහාමුදුරුවෝ කියලා කියනවා ඒවා නෑ කියලා අපිට තේරෙන්නේ නෑ. අපිට තියෙනවා. අප බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා නෑ ඕවා නෑනේ. ඒව වැඩක් නෑනේ. එහෙම එකක් කරන්න බෑ. ඔච්චර කල් හිටියේ ඔහොමනේ අපි. ඒ කියන්නේ පටලෝක. නෑ ජීවත් වෙන්න ඕන ලෝකේ ජීවත් වෙන විදිහට. ඕගොල්ලෝ හොඳට මේ නාලා කාලා හොඳට ඇඳලා එහෙම ඉන්නවා පිරිසුදුව. ඇයි? එහෙම තමයි ලෝකේ ජීවත් වෙන්න ඕන. ඒ මේ ඕ වැඩක් නෑ කියලා ඒක අඥානකම්. මේ නුවණක් නැති එක්කෙනා. පැහැදිලිද? පැහැදිලිනේ? හොඳයි. එතකොට දැන් ඒ වගේම දැන් ඔය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා ඒ ගැන සම්කිසි මට්ටමකට ඔයගොල්ලෝ දන්නව කටපාඩම් කරලා හරි කියනවා කමන්නේ. හොඳයි. මොකක්වත් දන්නේ නැති එකට වඩා හොඳයි ඒක. දැන් එතකොට රූපය ගැන අපි දැනගන්න ඕන. රූපය ගැන දැනගත්ත දැනට ඔහොම දැනගන්නවා සතර මහා ධාතු නිසා ඒ අරබය මේ පැත්තේ තියෙන අපේ පැත්තේ තියෙන අධ්‍යාත්මික ඉන්ද්‍රිය
හොඳට නිදිමත එයි. හොඳට ආගෙන ඉන්න. හරිද මේවා ඇහිල් නැති හින්දා තමයි අපි තාම සංසාරේ යන්නේ. මේ නිදිමත කඩාගෙන අහගෙන ඉන්න. මේ එතකොට ඒවා මේ පැත්තේ. ඒතකොට තමයි බාහිර මේ අධ්‍යන්තර කියලා එකක් තියෙනවනේ. ඒතකොට රූපය දැනට ගන්න බාහිර හැටියට. බාහිර රූපයක් කරබය තමයි අපිට වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් ඇති වෙන්නේ. ඒතකොට ඒවා තමයි නාම ධර්ම. අර පැත්ත රූප. ඊට පස්සේ නාම රූප කියලා ඔයගොල්ලෝ අහලා තියෙන. අන්න ඔහොම දැනට හිතා ගන්නකොට ඒ විදිහට. හරිද? නාම කියන එක මේ පැත්ත කියලා හිතා ගන්න. හරිද? තමන්ගේ පැත්ත. එතකොට මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා අනාත්ම ධර්ම. අනාත්ම. අනිත් එක තව කියනවා ඒවා හරි එක ඉතා ඉක්මනින් වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. ඒක නිසා තමයි අනිච්ච කියලා කියන්නේ. අනිච්ච. එතකොට යමක් අනිච්ච නම්, යමක් විපරිණාම වෙනවා නම්, යමක් වෙනස් වෙනවා නම් මේ විදාගන්න එපා. ඉන්දයනවා. හොඳට අහන් ඉන්න අපරාධ මේ එක වල විසුණුවතින් ආයෙ එන්නේ නැහැ. එන්නේ නැහැ. අම්මා හොඳට දන්නවනේ ධර්ම කාරණා. ඉතින් බොහොම අවධානයෙන් අහගෙන ඉන්න. හොඳේ. එපා. ඒක මම ඒකයි දැන් වෙන කෙනෙක් නිදාගත්තා නම් මම කියන්නේ නැහැ. මට තේරෙනවා අක්කට නිදාගම මම ඔබතුමිය මේ නිදාගත්තේ නිදාගන්න කැපේ. නිදාගත්තේ නැහැ නිකන් ඇස් දෙක පියවුණා නේද? එහෙම තමයි. මේක හොඳට අහගන්න. එතකොට නැවතුනේ කොහෙද? නුගතයම වල ප්‍රශ්නේ තියෙන්නේ. යම් කිසි දෙයක් ඒ විපරිණාම වෙනවා නම්, වෙනස් වෙනවා නම් බුදුහාමුදුරුවෝ අහනවා ඒකින් වෙන්නේ, ඒකින් ඇති වෙන්නේ සැපද දුකද කියලා. ඔක්කොම ඒකට එකගයිද? ඔක්කොම එකගයිද? මේ ටික විතර මේ කට විතරද බනහන්නේ? අනිත් කට්ටියට ඒක ප්‍රශ්නයක් නැද්ද? ඒක දුකයි නේ? දුක. එතකොට යම වෙනස් වෙනවා නම්, යම විපරිණාම වෙනවා නම්, ඒකෙන් එන්නේ දුකක් නම් ඒක මම මගේ කියලා ගන්න සුසුසුද කියලා. බෑ. මොකද කලින් බුදුහාමුදුරුවෝ කිව්වා ඒවා අනාත්මයි. අපිට ඒක තියාගන්න, අපිට ඕන විදිහට තියාගන්න බෑ. එහෙම නැත්නම් අපිට ලෙඩ වෙන්නේ නැතුව ඉන්න හිතුවොත් එන ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නේද? වෙනස් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නේද? ඉතින් ඒ හින්දා ඔන්න ඔය ටික කිව්වා. ඉතින් දැන් අන්තිමට නිවන් අර ගාථා මේ පාඩේ මාප්කාහට කරේ. එතකොට ඒකේ කියනවානේ, ඒකේ කියන්නේ මේකේ මම සිංහලට කියන්නම් කොහෙනම් දැන්. මහණෙනි අධ්‍යාත්මික වූ බාහිර වූ ඕලාරික වූ සියම් වූ ප්‍රණීතෝ දුර වූ සමීපේ හෝ අතීත වූද අනාගත වූද දැන් පවත්නා වූද යම් කිසි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් වේද එය මාගේ නොවේ. එය මම නොවේ. එය මාගේ ආත්මය නොවේ කියා තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා කියනවා. තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. හරිද? යහපත් තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. අනාත්ම බව. හරිද? මේ හොඳට අහගන්න, හොඳ තැනක් කියන්නේ. මෙසේ මහණෙනි මෙසේ දක්නා වූ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපේ කෙරෙහි කලකිරේ, වේදනාව කෙරෙහි කලකිරේ, සංඥාව කෙරෙහි කලකිරේ, සංඛාරය කෙරෙහි කලකිරේ, විඥානය කෙරෙහි කලකිරේ. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන්, ඒ කියන්නේ කෙලෙස් රහිත වීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යන නුවණ පහළ වේ. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්යාවේ වැඩ නිම කරන ලදී.
කලයුත්ත කරන ලදී. මේ ආත්ම භාවය සඳහා කළ යුතු අනිකක් නැත්තේ. නැත්තම් මේ නිවන සඳහා කළ අනිකක් නැත්තේ. දනි මෙසේ භාග්‍යවහන්සේ වදාළ සේක. සතුරු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දේශනා කළ කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් දැඩිකොට අල්වා නොගනීමෙන් කෙලෙස් රහිතව මිදුනේය. ඒ කියන්නේ උතුම් වූ අරහත් භාවයට පත් වුණා කියන එක කියන්නේ. දැන් අපි බලමු දැන් ඔයගොල්ලත් අර බුදුහාමුදුරුවෝ ඔය ප්‍රශ්න ටිකම තමයි ඇහුවේ පස්වග මහණුන්ගේ. මොනවද? යමක් අනිත්‍ය නම් දුකක්ද සැපත්? දුක. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක තමාගේ ආත්මය හැටි තමාගේ ගන්න එක සුදුසුද? ඕගොල්ලෝ කියන්නේ. දැන් ඕගොල්ලන්ට මොකද වුනේ? දැන් ඒ ටිකම තමයි උත්තර දුන්නේ අර මේ පස්වග මහණුන්ට. දැන් මොකද දැන් ඕගොල්ලන්ටලා තියෙන්නේ? ඕගොල්ලෝ කෙලෙස් වලින් මිදුණාද? මොකද්ද? වැටුණා. නමුත් කෙලෙස් නැති වුණේ. එහෙනම් ඉන්න මොකද්ද ප්‍රශ්නේ? මොනෝක තමයි දැනගන්න ඕන. නෑ හරි කියලා නෑ. ආසන්නතුල කියලා හරි කියලා තාම ඉතින් ඔය දැන් අහලා හිටත් මේ එක එකවට තරහ ගන්නවා නම් එක එකකට මේව කරනවා නම් ගැටෙනවා නම් ඇලෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ වෙලා නැහැ නේද? පැහැදිලිද? ආන්න බලමු එහෙනම් මොකද්ද අපිට වෙලා තියෙන්නේ කියලා. දැන් ඒක දැනගන්න එපා. මේක මෙහෙම ලස්සනට මේ තේරුණා. තේරුණා තමයි. තේරුණා කියලා හරියන්නේ නැහැ නේ වැඩි. ඒක තමයි කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට කියනවනේ බුදුහාමන් කලින් කිව්වානේ. මෙන්න මේ විදිහ දැනගන්න ඕන කියලා. තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතු. යහපත් තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුද? එහෙනම් මතක තියාගන්න පින්නතුනේ ඕගොල්ලන් තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මේ කියන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඔය පින්නතුන්ට ඇති වෙලා නැහැ. එහෙනම් ඒකට මොකද්ද කළ යුත්තේ කියලා දැන් අපි බලන්න ඕන. පැහැදිලිද? දැන් ඕක හොඳටම පැහැදිලිනේ. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තේරෙනවා. තේරුණාට වැඩේ හරි කිහිල්ල නැහැ. එහෙනම් මොකද්ද එහෙම උනේ? කොහොමද ඕකෙන් ගැලවෙන්නේ? ඒ ටික දැන් මේ ඊතුරු දේශනාවේ මම උත්සාහ කරන්නම් කියන්නේ. ඒකින්ද ආයි දැන් කියනවා මේ ටික කොහොමද ඇහැරගෙනම අහගෙන ඉන්න ඕනේ. අමාරු වෙයි. පැහැදිලිද? හොඳට අහගන්න හොඳේ. හොඳට අහගන්න. ඉතින් මේ දැන් ඕක කොහොම හැබැයි මෙහෙමයි ඔයගොල්ලෝ සතුටු වෙන්න. දැන් ඕක අහගත්තේ නැති කට්ටිය ඉන්නවනේ මොන්තරම් ලෝකෙනේ. දැන් මේ ගාමෙම කොච්චර ඇද්ද? දැන් කොච්චරද එහෙමද ඔය ටික විතරේ මම දකින්නේ සිල් ගන්න එනවා. ඒ හින්දා මම බානක් කියනවා. මොකද ඕවා ඉතින් පින් කරලා දෙන්න ඕන ඕම අහගන්න දැන්. ඉතින් ඒ හින්දා පළවෙනිම සතුටු වෙන්න ඕන. අනේ මං කොච්චර වාසනාවන්තද මම දැන් හරි වයසට ගිහිල්ලා තමයි දැන් අඩු ගානේ මේ දැන් හරි මේ ඇහෙනවක් අපිට කියලා අන්න සතුටක් එන්න ඕන. හොඳේ මේ දුක් වෙන්න ඕනේ නැහැ. අනේ මේ මට දැන් මොකක්වත් කරගන්න බෑ. එහෙම නෑ. සතුටු වෙන්න ඕන හැමදාම. හොඳ සතුටු සිතෙන් මේක මොකද පුළුවන් එකක් මේ කරගන්න. බුදුහාමුදුරුවෝ කරන්න බැරි දේවල් පනවලා නැහැ. මේ පොඩි වෙනසක් තියෙන්නේ කරගන්න. ඒක හින්දා පින්වතුනි අපිට දැන් ඔය කියන එක තේරෙන්නේ නැත්තේ අපේ ඉන්ද්‍රිය ධර්ම අපේ වැඩිලා. ඉතින් ඔය පස්වග මහණුන් කියන ඒ උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න කල්ලොත් යම්කිසි ඉපදිලා වහන්සේට වඩා වැඩුමහල්නේ. ඒ යම්කිසි මේ ප්‍රතිපදාවක හිටියා. ඊට කලින් ජීවිත ඉන්න සංසාරේ ගමන් කරනවානේ. උන්වහන්සේලා මුදුම විදියට ඔය
මේ තමන්ගේ පැත්ත මේ හිතෙන් කොහොමද මේවා හිතෙන්නේ මම කියලා ඉන්නේ කොහොමද මෙහෙම හිතෙන්නේ ඇයි මේ විදිය රූපයක් දැක්කම මම මේකට ගැටෙන්නේ ඇයි ඇලෙන්නේ ඇයි කියන එක විමස ඉඳලා තියෙනවා කලින් හරිද ඒක නිසා ඒගොල්ලන්ගේ යම්කිසි මට්ටමකට ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඒවා වැඩිලා තිබුණා හරිද ඉතින් බුදුහාමුදුරුවෝ කෙනෙක් හම්බෙන්නේ වාසිය තියෙන්නේ බුදුහාමන්සේලාට පුළුවන් නුවන්සේ අනිත් ඒකනාගේ ඉන්ද්‍රිය පරිඥානේ පුන් තියනවානේ මේ බලලා ඒකට ගැළපෙන විදිහට දේශනා දැන් පළවෙනි දේශනාවේදී එක්කිනයිනේ ඔක්කොම නේද අඤ්ඤා පොණ්ඩං සායනාසිතයි යංකින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන එක තේරුණේ ඒ කියන්නේ මේ සියල්ලක්ම හේතු නිසා ඇති වෙලා හේතු නිසා නිදුත් වෙන ධර්මතාවයක් මෙතන මම මගේ කියලා ගන්න දෙයක් නැහැ අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියන එක යාට යහපත් ප්‍රඥාවෙන් නැත්තම් තත්තු ආකාරයෙන් එයා ඥාණයෙන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ. ඉතින් ඔය පින්නොන්ට යංගි සමුදය ධම්මං සබ්බත නිරෝධ ධම්මං කියන එක පෙරපසු නොවි තමාගේ තුලින් දකිනවා නම් මෙහෙම දකින්නකොට මේ පේන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා මෙන්න මේවා හේතු නිසා හේතු වැය වෙලා මේක තමයි මට මේ මේක කෙලෙසයක් කිය එහෙම පේනවා නම් පටස් ගාලා ඔයගොල්ලෝ එහෙනම් තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් ඒක නුවණින් දැක්ක කට්ටියක් වෙනවා. පැහැදිලිද? දැන් එතන ගැටලුව දැන් තේරුණානේ ඇයි අපිට ඒක එන්නේ නැත්තේ අන්න අර යහපත් ප්‍රාර්ථනාවකින් දකින්න බෑ අහුවට වචනවල නිකන් පාඩම් කටපාඩම් කර ඉරව් වගේ කියලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඉතින් ඒකට තමයි අපි දැන් බලන්න ඕන කොහොමද එහෙනම් එදිනෙදා වැඩ කරනකොට කොහොමද අපි මේ ගැන පොඩ්ඩක් හරි මේක තේරුම් කරගන්න. නැත්තම් අපේ නුවණට අහු කරගන්න නිදාගන්න නම් අහරවන්න කට්ටිය අපරාධ. ඒ තේරුම් ගන්න කොහොමද කියලා. හරිද? එතකොට අපි බලමු දැන් උදාහරණයක් ලෙස දැන් ඕගොල්ලන්ට ළමයි එහෙම ඇතිනේ නේද? ළමයි හරි කවුරු හරි ඇතිනේ. කැමති කෙනෙක් ඉන්නවනේ තාම. නැත්තම් තමාට හරි කැමති ඉන්නේ. අපි බලමු දැන් මේ කැමැත්ත කියන එක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් ඒක ඇති වෙනවනේ අපිට කොහොමද නේද? ඒක කොහොමද? ඒතර රූපේ අපි දැන් අපිට කොහොමද තමන්ගේ රූපය අපිට බලගන්න අපි කණ්ණාඩියක් ඉස්සරහට යන්නත් වෙනවා නේද? නැත්තම් අපිට තේරෙන්නේ නැහැ අපේ රූපේ කවුද කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් ඔය පින්නුතුන් තා බලන්න ඔය කොච්චර අනිත්‍ය කියන එක අපිට නොහැටුණාද කියන එක හොඳ උදාහරණයක් තමයි ඔය පින්නතුන් දන්න දකින්න කාලේ ඉඳලා කණ්ණාඩියෙන් මොන බලලා තියෙනව නේද පොඩි කාලේ ඉඳලා සාමාන්‍ය අවුරුදු 5ක් 6ක් අවුරුදු 10 ඉඳලා වගේ නේ අවුරුදු 10 ඉඳලා වගේ කියනකො පොඩි කාලේ බලන්නේ නැහනේ පොඩි කාලේ කල්පනාගෙන බලන්නේ ඕනේ නැහැ ශ්‍රී ලංකාවේ ඉන්නේ අපි පුගුණයි කියලා එහෙම එකක් නැහැ එහෙම නැද්ද ඔය දැන් ඔයගොල්ලන්ට දුර්ලභ මොන පිටල ඇතිනේ ඒගොල්ලෝ හැමතිස්සෙම කණ්ණාඩියෙන් බල ඉන්නවද නෑ එහෙම බලන්නේ නැහැ පොඩි කාලේ ඊට පස්සේ ඔන්න ටික මෙහෙම දැන් මම කෙනෙක් ඉන්නවා වගේ ඔන්න ගිහිල්ලා බලලා පීරන කොණ්ඩේ පීරන ගැට ගහනවා අර කරනවා මේව කරනවා ඕක කරනවනේ දැන් හැමදාම බැලුවා දැන් බලනකොට මේ පොඩි එක්කෙනා නෑනේ ඒ කොහොමද එහෙම උනේ ඉතින් හැමදාම බැලුවානේ හැමදාම බැලුවාම පෙනුන්නේ නැද්ද වෙනස් වෙන එක මොකක්ද උනේ හැමදාම බැලුවා අපි දැක්කේ නෑ වෙනස් වීම දැන් ඔය හොඳට තේරෙනවා නේද? අපි හැමදාම බැලුවා. නමුත් වෙනස් වීම අපි දැක්කේ නෑ. අදත් බලනවා. අදත් ඉන්නවා එකේ එතුලේ. ඊට පස්සේ තව අවුරුදු 5කින් බලනකොට වෙනස් වෙලා. නේද? හැබැයි අපිට පේන්නේ නෑ. ඒක කියන්නේ මේක මතක තියාගන්න මේ මොහොතේ තා වේගයෙන් මේවා ඒක නිත්‍ය නෑ. අපිට ඒක තේරෙන්නේ දැන් ඔයාලට තේරෙන්න ඕන නේද මම මේ කියන්න හදන එක මොනතරම් දැන් එන පොඩි කාලේ දුන ෆොටෝ එකක් දැක්කත් අපිට අඳුරගන්න බෑ අපිට කියලා වක්ක සමහරක් වෙලාවට
අපි හිතමු වෙන අපි දන්නෙත් නෑ අපි කොහේ හරි ඉඳලා තිනවා කවුරු හරි එක්කෙනෙක් විදේශිකයෙක් කල හැදලා ෆොටෝ එකක් ගහලා තියෙනවා. අපි අඳුර ගන්න බෑ අපි මෙතන ඉන්නවයි කියලා. අපි ඉන්නේ නැති. අපි දන්නේ අපිව අඳුර ගන්න බෑ අපිට. එහෙම නැද්ද? දැන් මෙහෙම මේ කියන එක කියන්නේ මේ බුදුහාමුදුරු කියන හින්දා නැත්නම් තමන්ගේ නුවණින් වටහා ගත්ත හින්දාද? ඔන්න හරි තමන්ට නුවණින් ඔන්න ওই විදියට තමයි යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියන එක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගත්තාම තමයි ඕගොල්ලන්ට අන්න අර කෙලෙස් නැති වෙන්නේ. ඒ ඕවයි ටික ඕව දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම එකක් හරි දැන් ඒ ඇවිල්ලා ඔයගොල්ලන්ට හිතෙන්නේ මේ ඇතිවෙච්ච පේන දෙයක වෙනස් වීම. නේද? ඇතිවෙච්ච පේන දෙයක වෙනස් වීම. ඔය පින්නතුන් ඇත්තටම වෙන්නේ බුදුහාමුදුරු කියන විදිහට අපි මෙහෙම අපි මෙහෙම බලනකොටම දැන් මොකක් හරි රූපයක් පේනවනේ සතර මහා ධාතු හින්දා. අය ගහක් පෙනුණා කිය. නැත්තම් පුද්ගලයෙක් පෙනුණා. ඉස්සල්ලා අපිට ඒ හරි පැත්ත අජීව වස්තු පැත්තකින් තියමුකෝ. පුද්ගලයෙක් නැත්තම් රූපයක් මිනිස්සෙක් කියන සංඥාවෙන් දකිනවා මුලදී. ඊට පස්සේ හොඳට ආයෙ බලනකොට මේ මගේ පුතා. එහෙමයි එන්නේ. මම කියන තේරෙන්න ඕනනේ. ගෙදර නම් ලක්දාලා එහෙම අර ඔක්කොම ඒවා ගලපන ඔයකොට එයා කට් මේ ඇවිදින හැටි ඒව ඔක්කොම අපේ රිස්ට් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ දැක්කේ නැතුණත් මේ ආව දැන් පුතා එන්නේ කියලා අපි ඒවා හදා ගන්නවානේ. නැද්ද? අපෝ කැමෝම කරන එක තමයි මම කියන්නේ. ඉතින් මටත් එහෙම ඔයගොල්ලන්ට එහෙම විය යුතුයි. නමුත් අපි යනවා මේ කොහේ හරි මේ වෙන තැනකට. තනියෙන් යනවා. හරි කොළඹ යනවා. පුතා දන්නෙත් නෑ ආ කොළඹ ගියා කියලා. හරිද? උදාහරණයක් කියන්නේ. ඊළඟට ඔහොම ඉන්න දෙපාට දැන් වෙන කවුරුවත් නෑ. ඔන්න දැන් පේනවා කවුරු හරි කෙනෙක් මේ තමන්ගේ ඉදිරියට එනවා. එන්නේ හරි ඉස්සල්ලා මෙතන මේ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නේ. මිනිස්සෙක්. දන්නෙත් නෑ ගෑණි ඉදිරියට කියලා මුලදී දන්නේ නෑ. මොකද දැන් ගෑණි සමහර කෙනෙක් විදිහට මදිනවා එන්නේ. කල්සන් අරන්නේ නේද? මම මේ කියන්නේ උත්තර ගන්න. ඊට පස්සේ ආයෙ ටික වෙනකොට ඔන්න දැන් ඔක්කොම අර ඒ රූපයේ අරබයාගෙන ඇහැට ගන්නවා. ඇහැට ගන්න රූපේ විතරයි. ඇහැ දන්නේ මොකද්ද මේ පුතාද දුවද අරන් මන කවුරුවක්වත් දන්නේ වෙන මොනවද එහෙම. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා අර කලින් දැකලා තියෙන රූපයත් එක්ක සංසන්දනය කරලා මෙන්න මේ පුතා කියලා ගන්නවා. අඳුරනවා. නේද? නේ? ආන්න එහෙම එකක් වෙන්නේ. නමුත් ඇත්තටම දැන් මේ බුදුහාමුදුරු කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේ ඇහැට පුළුවන් කන්න වර්ණස්නාක් විතර. ඇහැට බෑ ලේබල් ගහන්න. ඇහැට දකින්නේ දූල පුතාලා. බුදුහාමුදුරු කියන්නේ ඒ මොහොතේ ඒ හේතු කාරණා නිසා රූපයක් අපේ මේ ඇහැ නිසාම තමයි රූපය අපිට පේන්නේ. ඇහැ නිසාම තමයි රූපය අපිට පේන්නේ. ඒ නිසාම තමයි ඊට පස්සේ ඒකට හිතින්කින් කරන්නේ. ඒ තුරු ටික ඔක්කොම අපෙන් මේ ඇතුලෙන් දාගන්න ඒවා. විඥාණයෙන් තමයි ඔක මවන්නේ කියලා කියන්නේ ඒකයි. නේද? විඥාණයෙන් ඔක මවන්නේ කියලා කියන්නේ ඕකයි. පැහැදිලිද? ඉතින් එතකොට බලන්න ඔන්න රූප යම් තාක් රූප ඕගොල්ලන්ට පේනවා නම් අන්න ඒ විදිහ එකක් පේන්නේ. ඒකට යම් කිසි අන්දමක අත්දැකීමක් පෙර අත්දැකීමක් මත පොඩි කාලේ ඉඳලා ගත්ත අත්දැකීම මත ඒකට දාලා ඒකට ගලපලා ඒක එහෙමයි කියලා දානවා. ඒක දන්නේ නැත්නම් කලින් පෙර ජීවිතේ අත්දැකීම නැත්නම් මේක අලුත් දෙයක් මේක තව අලුතින් නමක් දානවා. නැත්නම් මේ මම දැකපු නැති දෙයක් කියලා දානවා. අපි ලේබල් ගන්නවා. ඕගොල්ලෝ ධ්‍යාන්තාක් දැන් ඕගොල්ලන්ගේ මනසට වෙනවනම් මොනවාර එක අතීතේ ඒ රූප අරබය අඥාවෙන් නැත්නම් අවිද්‍යාවෙන් ඒක රැස් කරගෙන ඒක තියෙනවා. ඒ තිබුණ දේ තමයි මට පෙනුනේ තා කියන එක ආයෙ මෙහෙම මනසට එනකොට ඒකට ගලපලා තමයි ඕගොල්ලෝ මේ ජීවත් වෙන්නේ. ඕක තමයි සංඛාර කියලා කියන්නේ.
ඒ සංඛාර ලෝකයක අපි ජීවත් වෙන්නේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා අනාත්ම ධර්ම. නැතුව මේ එහෙම ඒ තියෙනේවා ඒ මොහොතේ ඒ හේතු නිසා ඇති වෙන නිරුද්ධ වෙන ධර්මතාවය. අපිට ඒක තේින්නේ. ඒක නිසා තමයි අපි ඒකට ඒවා නිත්‍ය කියලා ගන්න. ඒක නිත්‍ය වුණ නිසා තමයි අපිට පුතා වෙන්නේ. දුව වෙන්නේ, මම වෙන්නේ. කණ්ණාඩියෙන් බලනකොට නිත්‍ය වූ මම තමයි මම බලන්නේ. ඒකින් අපිට යහපත් ප්‍රඥාවෙන් අපි ඒක දකින්නේ. ඒ දකින්න තාක්කල් නිත්‍ය වූ මම ඉන්න තාක්කල් ඕගොල්ලන්ට නිත්‍ය වූ මම වෙනුවෙන් එන ඕනම ලෝකේ වෙන ඕනම දුක ඕගොල්ලන්ට ලැබෙනවාමයි, වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. පැහැදිලි? පැහැදිලි ටිකක් හරි. ගැඹුරු තමයි. නේ තේරුණා වෙන්නේ ඉතින්. දැන් මේ මාස 6ක් කරන බණ අහනවනේ තේරෙන්න ඕනද? තේරුණා නේද? ඔව්. ඉතින් ඕක කොහොම තේරුණා කියලා රීත හරියන්නේ නැහැ. ඊට පස්සේ ඕකට තේරෙනවා ඉතින් කරන්න දෙයක්. ඕක කොහොමද ඔවා හැමතිස්සෙම ඔය ඇත්ත පෙන්න ඉන්න ඕන. ඉතින් එහෙම පෙන්න ඉන්න විදිහක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ උපක්‍රමය. මේ හිත අතීතයට අනාගතයට පැන ඉන්නවා නම් ඕගොල්ලන්ට ඕක කරන්න බෑ. ඕක හිතෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගහගෙනම යනවා කියලා ඉස්සෙල්ට. ඒ රූපේ පැස්සෙම රූපේ නිට්ටයයි, නිට්ටය රූපයෙන් සැපක් ලැබෙනවා. ඒ සැප ලබා ගන්න දඟලනවා. නැත්තම් රූපයෙන් සැප ලැබෙන්නේ නැත්තම් ඒ සැප ලැබෙන්නේ නැති හේතු ටික නැති කරන්න ද්වේෂයෙන් යුතුව කටයුතු කරනවා. ඕක තමයි ලෝභ ද්වේෂ කියලා කියන්නේ. ඒක කරන්නේ මොකද්ද? මෝහයෙන්. මෝහය නිසාමයි ඒක කරන්නේ. දැන් තේරෙනවද? ඒකනේ සබ්බපාපස්සකරණම් කියලා කියන්නේ පුළුවන් තරම් අකුසල් කරන්න එපා කියලා. පව් කරන්න එපා. පව් කර සිද්ධ වෙනවා නම් වෙන්නේ කොහොමද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්මයි. හැබැයි කුසල ගන්නකොට ඒක නැති වෙනවා. එතකොට අලෝභ වෙන්නේ. ඒක හොඳයි. එතකොට කුසල කරාම විපාකය සැපසහිතයි. මේ මාර්ගයේ ගමන් කරන්න සැපසහිත වෙන්න ඕන. භාවනා කරන්න සැපසහිත වෙන්න ඕන. ඒකයි සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියන්නේ. ඒ දෙක වෙනුණාම තමයි හිත පිරිසිදු කරගන්න කියලා අපිට පුළුවන් වෙන්නේ. සතිත්ත පරියෝදපණම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ ඉස්සලා පෙන්නනවා. මෙන්න මෙතනයි වැරද්ද. මෙන්න මෙහෙම නිසායි දුක් එන්නේ. ඇයි රූපය අනිත්‍යයි, අනාත්මයි. නමුත් ඒක නිට්ටයයි, සැපයි, ආත්ම ලෙස ගත්ත නිසා තමයි මේ දැන් මොනවා හරි දුකක් අපිට මේ අවස්ථාවේ විඳිනවා නම් විඳින්නේ. ශාරීරික දුක හෝ වේවා නේද? කෙනෙක් නැති වෙන ගමන් පපුවට අත්ගහ ඇඬනේවා කියන්නේ ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒ සම්භවಂತಿ කියලා එනවා කියලා කියන්නේ පරිසම්පාදේ පෙන්නකොට නේද? ඒක එන්නේ මොකද? ජාතියින්ද. ජාතිය එන්නේ මොකද්ද? උපාදානයෙන් හින්දා. උපාදානයෙන් තණ්හාවෙන්ද. තණ්හාව එදෙන්නේ කොහොමද? අන්න අරක ඇත්තද නොදන්න හින්දා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිට්ටය සැප ආත්ම ලෙස ගත්ත හින්දා තමයි තණ්හාව ඇති උනේ. ඉතින් ඒක නිසා පරිසම්පාදයේ ක්‍රියාත්මක වෙනවා. අනන්ත සංසාරයක් යනවායි කියන එක පුදුමයක් නෙමෙයි. ඔහොම තියෙනකොට ඒකයි කියන්නේ බොහොම දිගයි කියලා සංසාරේ. ඕක ඔය අවිද්‍යාව දුරු කරේ නැත්තම් කවදාකවත් අපිට ගොඩ යන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් දැන් අපි බලමු පොඩි වෙලා භාවනා කරන්නත් එපා නේද? ඉතින් ඒක තමයි කියන්නේ හිත වර්තමානයේ තියාගන්න ලේසි නෑ. මොකද අපේ පුරුද්ද තියෙන්නේ අතීතයට අනාගතයට වැඩි වශයෙන් යන්නේ අතීතයට. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න තමාගේ තුලින්. හරිද? එතකොට ඒක වළක්වන්න තමයි බුදුහාමුදුරුවෝ සීලය පනවන්නේ. ඉස්සල්ලා සීලයක් පනවන. ඒ කියන්නේ තමන් අකමැති නම් තමන්ගේ ජීවිතය තොර කරනවට තමන් ඒක අනිත් කාටවත් කරන්නත් එපා. කිසිම සත්වයකට. තමන්ගේ දෙයක් සෝරකම් කරනවට කැමති නැත්තම් තමනුත් කරන්න එපා. කරන්නම එපා. ආයේ මේ ටික වෙලාවකට කියලා නෑ. එච්චරයි. ජීවිතේට ගන්න ඕන. නේද? ඉතින් අනිත් ඒවාත් ඒ විදිහට හිතා ගන්න. නේද?
මුසාවාද ඒ ටික අනිත් තුන්වෙනි එක ඔයගොල්ලෝ දන්නවනේ ඒක කියලා විස්තර කරන්න ඕනේ නැහැ තමන් දන්න ඒකත් එහෙම තමයි පැහැදිලිද ඉතින් පංචශීලය උපකාර වෙනවා පින්නතුනි වර්තමානයක සිත ටිකක් පීඩු එතකොට ඇතුළ ඇයි එතකොට ලෝභ දේශ එන්නේ නැහැ වැඩි ඒ ලෝභ දේශ එන්නේ අර විදිය එකක් වුණොත් එන්නේ ඇයි මොකක් හරි ගන්න තමයි අපි එක්ක මරන්නේ ගහන්නේ හොරකම් කරන්නේ ඒව නේද ඒ තමන් ලද දේ සතුට වෙච්ච නැති ඉඳන් ඒක වෙලා තියෙන්නේ ලද දේ සතුට වෙන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ හඹායන වගේ හඹායන අනිත් එක්කනා මෙහෙම කරා එයා මෙහෙම එයාට තියෙනවා මේ විදිය මල් පෝච්චිය මට අගන්න ඊට වඩා මත මල් පෝච්චිය ඌ වගේ ඒවනේ තියෙන්නේ අපිට ඉස්සර නැත්ද කාටත් ඒක එහෙම තමයි ලෝකේ හැටි නමුත් ඒකෙන් දුක එනවා කියලා තේරුම දවසක ඉඳලා අපි වෙනස් විය යුතුයි බුදුහාමුදුරනේ කම්බලක් තියෙන වෙලාවක නැත්තම් කවුරුවත් අපිට එහෙම එන්නේ නැහැ එහෙනේද ඒක ඇසත් මේ කරපු ඒවා දැන් කරන් දැන් ඒවට ආයි දුක් වෙලා වඩන්නේ අනේ මම මේ මොන අපරාධයක්ද මම පොඩි කාලේ ඉඳන් ඊවට හිතලා වැඩ ඒක ඉපදෙන නුත්තර ඉවරයි ආයි මොනවද ඒක වැඩ නැහැ දැන් මේ තේරුණා නම් මේ මොහොතේ ඉඳලා කරගෙන යන්න හරියට ඒකයි කියන්නේ අතීතය ඇසුරු කරන්න එපා වැඩක් නැහැ හොඳ හෝ නරක ලස්සනයිනේ ඒක දැන් කියන්නේ දැන් තේරුම් ගන්න බුදුහාමුදුරු නිකන් කියපු හින්දාද දැන් සබ්බපාපා සකරණම් කියලා කියන්නේ නිකන් බුදුහාමුදුරු නිකන් අර අපිට පුදු කාලේ අම්මලා තාත්තා අපි දන්නෙත් නැහැ මොකද මේ කරන්න එපා කියන එක දන්නේ නැහැ අපි ඒ උනාට කරනවා නේද ඉතින් ඒ වගේ එකක් නේ අපි කරේ බුදුහාමුදුරු කිව්ව සබ්බපාපා සකරණම් කරලා අපිට ඒක තේරුන්නේ දන්නේ අපි කරා ඔය ඔක්කොම කරා නේද දැන් ආයි කරනවා නම් අහගෙනත් ඉවර වෙලා ඒක නම් ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ සංසාරයේ දුක් විඳ විඳ යන්න කැමැත්ත කියන එක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් පින්නතුනි අදිෂ්ඨානයක් කරගෙන පංචශීලයේ පිහිටවලා හිත වර්තමානයේ තියාගෙන උත්සාහ ගන්න. එතකොට වර්තමානයේ තියාගෙන ඔය පංචශීලයේ දකින්න ගත්තාන් පස්සේ වංශික රැකෙන බව තමාට තේරුණාට පස්සේ ඔය ආනාපානය නැත්නම් ආනාපාන සතිස්මරණ ගැන බලන් ඉන්න එක බුදුහාමුදුරු සතර සතිපට්ඨානය කියලා තින්න පරිදි කරන්න පුළුවන් වෙනවා. ඒ කරනකොට මේ මෙහෙම අද එක දවසක් කරලා වෙහෙට හරියන්නේ නැහැ වැඩි. එහෙම හරියන්නේ නැහැ. දිගටම කරන්න ඕන. හැමදාම දැන් පන්සලට ඇවිල්ලා ඕගොල්ලෝ මේ අද දවසේ පොඩ්ඩක් ඔය භාවනා කරලා ඉතර උස්මරල්ල බලන් හිටියයි කියලා හරියන්නේ නැහැ ඒක. ඒක මෙතනින් නැගිටලා ගියාම ජීවිතේ වෙන්න ඕන. එතකොට මේ තමන් කොහොමද මේ වර්තමාන සිතේ එතකොට දකින්න ඒ රූපය ගැන අර කිව්වා ඇත්ත පෙන්වනවා එහෙම ඒක වෙන්නේ මෙන්න මේ හේතු වෙලා. ආලෝකය ඒ රූපේ මතට වැටිලා ඒක ඇවිල්ලා හැට වෙලා හැට එනකොට එන්නේ මේ පුතා එහෙම කියලා දුවක් නම එහෙම කියලා එන්නේ ඒක මේ මගේ ඇතුලෙන් තමයි ඒක වෙන්නේ මගේ තියෙන කෙලෙසයක් හින්ද හැම වෙන්නේ ඒකින් තමයි මට ආයි ඒක රූපේ පැත්තට ආයි ගිහිල්ලා ආයි කල්පනා කරන්නේ සතුටු වෙන්නේ හෝ දුක් වෙන්නේ කියලා අන්න පින්නල් එනවනේ හැම වෙලාවෙම දකින්නකොට රූපය පටන් ගන්න සවිඥානිකද අවිඥානිකේවට කරන්න ඕනේ නැහැ මුලදී සවිඥානාව කරන්න ඕන ඕක තමයි කරන්නේ යුත්තේ ඒකට පුහුණුවක් තමයි දැන් මේ ඇවිල්ලා කරන්නේ මොකද ගෙදර ඉන්නකොට ඕක කිව්වට හරියන්නේ බෑ පස්සේ මේ වගේ දැන් ශුන්‍යාකාරයකට එන්න ඕන එවිල්ලා ඒක කරන්න ඒකනේ අරඤ්‍යගතව ශුන්‍යාකාරගතව කියලා සතර සතිපට්ඨාන කියන්නේ නේද මම කොයි සතර සතිපට්ඨානේ කලින් දවසේ මම කියලා දෙන්නේ සතර සතිපට්ඨානේ හරියට වැඩුවේ නම් දවස් 7ක් කරනවා නම් අනාගාමී අරහත් වෙනවා කියලා එහෙම නොවනවා නම් තමයි පුදුමේ ඇත්තටම ඔයගොල්ලෝ බලන්න හිතලා අපි එහෙම ලබා ගන්න නැත්නම් අපේ තියෙන වැරද්ද අපේ තියෙන කම්මැලිකම ඒක නීවරණ ධර්මයක් ඒවත් අඳුන ඕම කරනකොට ඒවා තේරෙනවා මෙන්න නීවරණ මට මේ කාමච්ඡන්ද මේ ව්‍යාපාද මේ තින්න මිද්ද මේ උද්දච්ච කුච්ච ඉතර විසිරේ ගතිය ඊළඟට විචිකිච්ඡා ඔය ඔක්කොම තේරෙන්න ගන්නවා එකපාරෙන් නෙමෙයි ඕම කරගෙන දීර්ඝ කාලයක් යනකොට එක කටියට වෙනස් වෙයි මට ලැබෙන විදිහට නෙමෙයි මොකද අපි සංසාරේ අපි එක එක්කෙනා එක විදිහට තමයි අපි පුරුදු පුහුණු කරලා තියෙන දේවල් ඉතින් ඔන්න ඔය වගේ දහමක් තමයි අපේ තිලෝකුරු මාමනේ බුදුරජාණන් වහන්සේ මේ
දේශනා කරේ. උන්වහන්සේ දේශනා කරේ නිකම් මේ උන්වහන්සේට ඥාන විල නෙමෙයි. බොහොම වැරවීරය කළා ඥාන ලබා ගත්තේ. මේ බෝධිසත්වයෙක් කියලා හිටලා මේ ඒකේ ඔක්කොම පරීක්ෂණ කරානේ නේද? නේ කොහොම පරීක්ෂණ කළා තමයි නිරෝධ සංඥාව කියන එක ගත්ත අනිත් උද්දකරාම බුද්ධ ආගම ඔක්කොම ඒගොල්ලත් ගොඩාක් ඔය ආනාපාන ඒවත් කර අෂ්ට සාමතන දාන්න ඔක්කොම ලබා ගත්තා. නමුත් හිරවනේ නිත්‍යව මම ඒ ඉන්න කියන එක තේරුන්නේ නැහැ ඒගොල්ලන්ට. එතන ඒ සංඥාව නිරෝධ කරගන්න බැරි වුණා. යම් කිසි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං කියන එක ඒගොල්ලන්ට ප්‍රකට වුණේ නැහැ. නේ නැත්තම් හේතුම් පටිසම්භූතා හේතුබංගා නිරුද්ධಂತಿ කියන එක නැහැ. ඒක නැතිවෙනින් තමයි ඒගොල්ලෝ අතරමං වුණේ. බුදුරජාණන් වහන්සේ ඒක ජයගත්තා. ඒකයි උන්වහන්සේට බුද්ධ කියලා කියන්නේ. දැන් සාදුකාරය පවත්තන්න කටිසිබට සමාකට්ටේ දැන් හොඳට තේරුණාද මේ කියපු ටික? උතර කරන්න තියෙන එකක් තේරුණාද? ඒ ඇත්ත ඉස්සර දැනගන්න ඕන. ඒ ඇත්ත හිතේ තිය කියලා හරියන්නේ ඒක භාවනා කියලා කියන්නේ පින්වතුනි වෙන මොකුත් නෙමෙයි. අපි පොඩි කාලේ ඉඳලා වැරදි භාවනාවක් හිටියේ. වැරදි විදියට හිතින් කින් කරේ. ඒතර දැන් මේ ආනා කියලා කියන්නේ ඒක හිත වර්තමානයේ තියාගෙන ඒක තමයි හරි භාවනාව. එතන වැරදි භාවනාවෙන් හරි භාවනාවට එන එකක් තමයි බුදුහාමුදුරුවෝ ආරෂ්ඨය මාර්ගය කියලා පෙන්වුවේ. ඉතින් ඕවාගේ තමයි හරියට ගැලපෙන්න ගන්නවා. එතකොට ඒක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික කියලා එනවා එතකොට නේද? ඒක පටන් ගන්න සතර සතිපට්ඨානෙ. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රදාන කුසලයක් නැත්තම් ඒ කුසලේ වඩා ගන්න ඕන. නැති කුසල ඇති කර ගන්න ඕන. තියෙන කුසල වඩා ගන්න. අකුසලයන්ට එහෙම අකුසලයේ තියෙනවා නම් ඒක නැති කර ගන්න ඕන. ආයි ඒ වගේ අකුසල ඇති වෙන්න සතර සම්‍යක් ප්‍රදාන. ඊට සතර ඉද්ධිපාත නේද? ඡන්ද චිත්ත විරිය විමර්ශන නේ ඡන්ද කියලා කියන කැමැත්තක් තියෙනවනේ මේ ඇත්ත දැක්කන සසරෙන් එකතු වෙන්නේ. එතන ඒකට ඡන්ද කියලා තණ්හා කියලා දාලා නැත්te ඒකනේ. ඒක ඡන්ද. නේද? විරිය විමර්ශන කියන විමසනවා. ධර්මය අනුව විමසනවා. එතකොට ඊට පස්සේ එනවා පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය එනවා. සද්ධා විරිය සති සමාධි බව ඉන්ද්‍රිය ටික මේ වැඩෙනකොට ඒක බලයක් වෙනවා. පංච බල වෙනවා. ඉන්ද්‍රිය බල නේද? ඊට පස්සේ තමයි සත්ත බොජ්ජංග. ඊට පස්සේ ආරක්ෂාංග මාර්ගය. චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා ආරක්ෂාංග මාර්ගය යනකොට. මොනවා තමයි සත්‍තිස් බෝධිපාක්ෂය කියලා කියන්නේ. පැහැදිලිද දැන්? පැහැදිලිද? හොඳයි. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් භාවනා කරමු ටිකක් වැඩිපුර අද. එතකොට ඒ සඳහා මෙන්න මෙහෙම දැන් අපි හොඳ පහසු ඉරියව්වක වාඩි වෙන්න මේ පින්තුන් සියලු දෙනා හොඳ ඉන්න ඉරියව්වක පහසු විදියට කොන්ද කෙලින් තියා ගන්න ඕන. ඔය කොන්ද හේතු නොකර ඉන්නවා නම් වඩා හොඳයි. කොන්ද හේතු කරගන්න එපා. මේ කොන්ද හේතු නොවතින් වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ වැඩක් නැහැ. ආයෙත් හම්බෙන්නේ නැහැ බුදු සාසනයක් හම්බුන්නේ නැති වුණොතින් අපරාධ. ඉතින් මේ පුළුවන් තරම් ඔක ලොකු අමාරුවක් නැහැ නේ. මේ ඒ පොඩි වෙලාවක් ඒක ඉන්නවා පස්සේ ඒවා පුරුදු වෙනකොට ඔය කොන්දක් තියනවද කියලා දැනෙන්නෙත් නැහැ. කොච්චර හොඳයිද නේ? එතකොට කොන්දක් තියනවා කියලා දැනෙන්නේ නැත්නම් වේදනාවක් එනවද? නෑ. ඒකයි. ඒකට උත්සාහත් වෙන්න. පහසු. ඒක ඉතින් තමන් කරන වැඩේ යනවා තමයි. මා අවශ්‍ය වෙක නැත්නම් අපි මෙනෙහි කරන්නේ නැහැ හරියට. ඉන්ද්‍රිය ධානය මැරෙන්නේ කුසල් ඔක්කොම වලපාන. ඒ පාරමිතා කියලා කියන්නේ ඒව තමයි. නාසේ එහෙමයි අරමුණු කරනවානේ හැමදාම කවුද කාටද ඒතකොට අරමුණු වෙන කට තමයි ගියේ. පයින් ඇවිත්තනේ නේ සමහරක්. ඉතින් ඕගොල්ලෝ වැඩි අර දැන් අර මේ පේසාකාර දින එක තමයි ඕගොල්ලන්ට කද්දන දවසක් කිව්වා නේද? නේද? ඒ දිනියත් කලින් මොනහරි කුසල් කරන බුදුහාමුදුර කෙනෙක්ව හම්බ වෙනවා. ඊට පස්සේ මුලදී ආවහම මේ බුද්ධ මොනවාද මරණාසුතිය වඩන්න කියලා එයා විතරයිනේ වැඩුවේ. ඒ ඔච්චර දේශනා කරපු එකෙන් එයා විතරයිනේ අවුරුදු 3ක් වැඩුවේ. ඒ අවුරුදු 3 වැඩපු එකෙන් එයාගේ ඉන්ද්‍රිය ධර්ම
වැඩුණා. ඊට පස්සේ තමයි බුදුහාම දැනගත්තේ යා මේ කෙටි වෙනවා කියලාද නේ? එහෙන්නේ. ඒ ඉන්දිය ධර්ම ඕගොල්ලන්ට දිනු කරන්න පුළුවන් හැම මොහොතෙම. හැම මොහොතෙම. ඒකයි මම කියන්නේ ජීවිතේට ගන්න කියලා. එහෙමයි. ඒක තමන් ඔහොම තේරුණාම වෙන්න ඕනේ මොකද්ද? ඔහොම තේරුණ ගමන් වෙන්නේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. තාමත් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන තමන් මේ විදිහට මේ කියලා තියෙන විදිහට කරනවා කියලා. ඒ කියන්නේ සතර සතිපට්ඨාන විදිහට කරනවා කියලා. වෙන තමන්ට ඕන විදිහට කළා හරියන්නේ නැහැ. ගොඩාක් කාරණා තියෙනවා. කෙලෙස් වැඩි වීම. තමන්ගේ ඔය නීවරණ ධර්ම හින්දා. කාමච්ඡන්ද වැඩි, ව්‍යාපාද වැඩි. ඒ කියන්නේ ඒ ඔක්කොම හේතුනේ ඇයි සම්පපාපසකරණ කරන්න නැති වෙනකොට ඒක වෙනවා. ඒතකොට සම්භාව සූත්‍රයේ තියෙනවා ඉවසීමෙන්, අත්තරීමෙන්, ඔහොමම මේ ඇති කරගන්න විදියක් තියෙනවනේ ආශ්‍රව කියන ඒවා. අවබෝධයෙන් තමයි ගොඩාක් මත ඇරෙන්නේ. මුලදී අවබෝධය බුදුහාමුදුරෙන් අහලා අපිට අවබෝධය තාම නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා ඒවා හරි නැහැ. අත්තකිලමුතරාදෝගේ එපා, කාමසුකල්ලිකාණෝගේ එපා. ඒතකොට ඒක ගාන්න මැද පිළිවෙත නේද? කොහොම අතරන කියලා දුන්නතු ඉන්න කියලා නෑනේ බුදුහාමුදුරුවෝ ඔයගලන්ට. වැඩක් නැහැ කියලා. නෑ එහෙම කියලා නෑ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය. ඒ සායනාසතික තියෙන මොනවද? තුන් සිවුරයි පාත්‍රයයි අට පිළිගෙන ඉන්න කියලා තියෙන්නේ. ඇයි ඒ ජීවත් වෙනවනේ හාමුදුරුවෝ. ඒ දවස් ජීවත් වුණානේ. එච්චරයිනේ ඕන. නේද? ඒක ඉතින් අදිස්ථානේ තියෙනවා. වීරය කියන්නේ. ඉතින් බඳින් වැඩෙන්නේ මොකද කියලා හේතුව බලුවම මොකද්ද? ඒ අර කියපු විදිහ ඇත්ත දන්නේ නැති. ඇත්ත හරියට අපි මෙනෙහි කරන්නේ නැති. ඇත්ත නොදක්තා තණ්හාව එදෙනවා තමයි ඒකට. නැත්තම් ඒ බැදීම උපාදානය එනවම තමයි. ටික ටික ගෙවෙන්න යනවා මේක ඇත්ත දකිනකොට. දැන් පුතා කියන එකේ එහෙම පේනකොට ඒකේ ඇත්ත දකිනකොට පුතා තියෙන හැබැයි පුතාට සලකන එක පුතාට කලින්ට වඩා වැඩි වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ අතහැරන එකක් නෙමෙයි තියෙන්නේ. පැහැදිලිද? හොඳයි එහෙනම් භාවනා ටිකක් කරමු දැන්. විනාඩි ඔය ඉතින් කෙටියෙන් කියපු හින්දා වැටුනේ. කෙටියෙන් කියපු හින්දා වැටුනේ. ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම සදාගෙන තිබුණේ හින්දා. හොඳයි එහෙනම් පහසු ඉරියව්වක ඉඳලා තමන්ගේ S2 පියාගෙන හොඳට මේ ශරීරය සැහැල්ලු කරගන්න, තද කරගන්න එපා, සැහැල්ලු කරගන්න. කොන්දේ බෙල්ල ඇකලින් තියාගෙන තමන්ගේ ඉස්සල්ලා තේරුම් ගන්න මෙතන මෙහෙම සම්පූර්ණ ශරීරයක් තියෙන වාඩි වෙලා ඉන්නේ. ඒ කකුල පොළවේ මේ වදින තැන ස්පර්ශය, ඒ තද ගතිය, ඒ තද ගතිය කෙනේ පොඩ්ඩක් මෙනෙහි කරන්න. ඇඳුම් තමන්ගේ ශරීරයේ වැඩෙන හැටි ඒවා පොඩ්ඩක් මෙනෙහි කරන්න. මොකද ඒක තමයි වර්තමානයේ ඇත්ත. මේ වර්තමාන මොහොත. එහෙම දැනුම්ට හිමීට ගේන්න ඒ දැනීම ගේන්න නාසිකාග්‍රය හෝ උඩ තුලට. ඒ කොහෙද ඒ හුස්ම රැල්ල ඇතුල් වෙන තැන S2 පියාගන්න. මගේ දිහා බලලා වැඩක් නැහැ. S2 පියාගන්න. S2 පියාගන්න. S2 පියාගන්න. S2 පියාගන්න මම මේ කියන විදිහට කරන්න කියලා. ඊට පස්සේ හොයන්න තමන් එළියේ තියෙන වාතය නාස්පුඩුවෙන් ඇතුල් වෙලා යන වැඩෙන තැන විතරයි බලන්නේ. හුස්ම රැල්ලත් එක්ක ඒක හිත අරන් යන්නේ නැහැ. එළියේ තියෙන වාතය නාස්පුඩු වල වැදෙන්නේ කොහෙද කියලා එක නාස්පුඩුවේ හරි උඩට වල හරි. දැන් දෙක එකින් එකක් වෙයි. එක එක කට්ටියගේ මූණ අනුව. ඒ ගැන අවධානයෙන් ඉන්න. දිගට මේක නේද? ඒ එතන හිත තියාගෙන බලන්න. හිත සමහරක් වෙලාට එයි. ඒ කියන්නේ නමුත් ආයෙ ඒකට කලබල වෙන්න එපා. ඒකට ගැටීමක් වෙන්න එපා. ආයෙ එතනට හිත ඕමම වෑයමින් ඒ එතනම හුස්ම රැල්ල ගැන බලන් ඉන්න. හොඳට අදිෂ්ඨාන කරගෙන අතපය හොලවන්න එපා. සතෙක් යනවා වගේ දැනුණත් ඒව කරන්නේ නැහැ. මොකද ඒව වෙනස් කරන්න එපා. ඒවට එතකොට හිත එතනට යනවනේ. පුළුවන් තරම්
නොසල්වී ඒ පහසුරියාවම ඉඳලා අවධානය අතන මේව කරන්න. උස්ම ඇතුළෙන තැන ශරීරයට සහ පිට වෙන තැන. ස්වාභාවික හුස්ම. හොඳයි සාදුකාරය පවත්වන්න. බොහොම හොඳයි. දැන් ටික ටික පුළුවන් නේද ඒක උත්සාහ කරන්න ඕන. දැන් උතන මේ වගේ අවස්ථාවක ආවහම ඔය ආනාපාන සතියට
මේ වැඩි ඉඩකඩක් දෙන්න. ඊට පස්සේ දැන් ආනාපාන හැම වෙලාවම ආනාපානසතිය කර මෙහෙම වාඩිලා කරන්න බෑනේ තමන්ගේ කටයුතු කරන්න එපා. ඒ කටයුතු කරනකොට බුදුහාමුදුරුවෝ කියන ඊළඟට කියන ඉරියාපත භාවනා කියලා එකක්. වැඩ කටයුතු කරන ගමනොත් එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ විදිහට ගත්තොත් මම කණ්ණාඩිය ගන්නවා කියලා කණ්ණාඩිය පැත්තට හිත යන්නේ. දැන් මෙහෙම බාහිර රූපයකටනේ අපි අල්ලන්නේ. එහෙම නැතුව ඒ වැඩෙත් වෙනවා. ඒකත් වෙනවා උන්වහන්සේ කියලා තියෙන විදිහට. මෙහෙම ඒ භාණ්ඩය ගන්න ඕනකම තමට දැයිලා තියෙනවා. හරි. ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ මම කියන්නේ මුලදී මම කියලා හිතෙන්න ඕන. පස්සේ එහෙම මගේ අත දික් කරනවා කියන දැනීම. තේරෙනවද? දැනීම ඉන්න පුළුවන්. මගේ අතක් අරගෙන දික් කරනවා කියලා එකක් එන්නේ නැහැ පස්සට. හරිද? මේම මේ හැකලුවා ආය හැකලුවා. ඔච්චර අපි ජීවිතේ හැම වෙලාවෙම කරන්නේ ඕගොල්ලන් ඕන බලන්න හැමතිස්සෙම හැම මොහොතේම ඔය ශරීරය වැඩ කරනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? දිගාරිනවා අකුල. ඒකට අවධානයෙන් ඉන්න. එතකොට රූපයකට යන්නේ නැහැ. එළිය බාහිරයකට යන්නේ නැහැ. તો තමාගේ මේ ශරීරය තුලමයි හිත. අන්න එතනට නිකන් එන්න ඕන. ඒමයි කියලා තිතින් කියන්නේ තොර තමයි ඉතුරු ඒවා ඔය තේරෙන්න ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තව ප්‍රකට වෙන්නේ. එහෙම නැතුව අපිට ඔය අහුවයි කියලා ඒකයි අර විදිහට ඔය උත්තර දෙනවා අපි කියලා වගේ. අනිත්‍ය නම් දුක තමයි ඕසායනස්. අනිත්‍යයි දුකයි නම් ඉතින් අනාත්ම තමයි අනුරෝ තේරෙනවා තමයි. මුකුත් තේරෙන්නේ නැහැ. සංසාරේ යන ඔන්නෝම කරනකොට තමයි ඕමම කරනකොට ඒක නෝනම අනිවාර්යෙන්ම රූපයෙන් මිදෙනවා. රූපයෙන් මිදුණා කවුද? අනාහා. බාහිරකට යන්නේ නැත්තම් මේ ක්‍රියාවට විතරක් නම් තියෙන්නේ. වැඩෙත් කියනවා. වතුරක් බොයි. වතුරවත් සංඥාවකුත් නැහැ. සතර මහා ධාතු කියන සංඥාව විදිලා. මෙතන තමයි කරන ඒ ක්‍රියාවේ ඔය ඇසිබී ගහනවා කියන්නේ මොකද්ද? දිගාරනවා හකුරනවා. දැන් බලන්න ඔය හැම මම කරන මේ ක්‍රියාවන බලන දිගාරනවා හකුරනවා. ඔච්චර තමයි. ඉතින් ඕගැන අවධානයෙන් ජීවත් වෙන්න ඉතුරු ජීවිත කාලය හරි. මුලදී පුළුවන් තරම් හැමදාම කරන්න ඕන ආනාපාන ගෙදර ඉඳන් කරන්න ඕන ටිකක්. විනාඩි 5-10ක් කරන්න ඕන උදේ හවස. වෙලාව හොයාගන්න. මොනතරම් වෙලා තියෙන්න ඕන ඔයගලන්ට. ඔල කරුත්ත කළානේ තියෙන ළමයි අක්කම තව ඉන්නවනම් ඒව කර ඉතින් කරන්න ඕන ලෝකෙට. නමුත් කාලයක් හදාගන්න මේ පැත්තටත් කරන්න. ඊට පස්සේ අර වැඩ කරනකොට අර විදිහට දිගන්න අකුරන විදිහ කෝප්ප ගන්නවා සංඥා වෙන පොල් ගන්නවා කියන පොල් ගෙඩිය පොල් බෑ ගිරමනේ නැතුව මේ මම මේ දිගාරන අකුරනවා මගේ පැත්තේ වැඩෙත් වෙනවා පොල්ලුත් කාලා වෙලත් ඉවරයි පොල් ගෙඩියුත් මෙදිලා කොහොමද හොඳයි නේද එතකොට එයිද දුක එන්නේ නැහැ ඇයි රූපේ නැන්නේ පුතාගේ තත උඩු අත ගන්නවා පුතාගේ සංඥාවෙන් මිදිලා එයිද පුතා නැති වෙන දුක ඇයි ඔගේ එතකොට හරියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තියෙන එතකොට නිකන් ඔය කල්පනා කරගෙන නෙමෙයි ඔන්න ඕකටත් එනකොට එතකොට තව සද්දා වැඩි සද්දා වීරස දුව ටික ටික තේරෙන ගමන් සද්දා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩි වෙනවා අන්න උත්තරයි වෙන්නේ කරන්නේ නැතුව වෙන්නේ නැහැ එච්චරයි එහෙනම් හොඳට පින්වතුන් තේරෙන්න මේ කරපු ධර්ම දේශනාව ඒ සඳහා අදිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන තමන්ගේ ජීවිතේ උත්සාහවත් වෙන්න කියලා මෙත් සිතින් දේශනා කරනවා. හොඳයි එහෙනම් සාදුකාරයක් පවත්වන්න. හොඳයි සියලුම කුසල් අපි අනුමෝදන් කර යුතුන්වට අනුමෝදන් කරමු.